ලැබුවා වූ 2026 නව වසර හැමෝටම සුබ වෙන්නයි ප්‍රාර්ථනා කරනවා. අද කොහෙද යන්නේ? අද යන්නේ ගමේ පන්සලට. ගමේ පන්සලට? ඔව්, අද යන්නේ ගමේ පන්සලට. එන්න රවුමක් දාන්න. ගමේ පන්සල පිහිටලා තියෙන්නේ ලස්සන පරිසරයක පොඩි කඳු ගැටයක් තුල. පඩි පෙලෙන් පඩි පෙළ නැගලා තමා උඩට යන්න ඕනේ. කුඩ කාලෙකින් පන්සලට එන්න බැරි වුණා. හැබැයි අද පන්සලට ආවා. ටයිච්චි ගාවට තමා එන්න කැමතිම. කඳු මුදුනේම තමා ටයිච්චිය පිහිටලා තියෙන්නේ. එතන හරිම අපූරුයි. තායිච්චෙන් පස්සේ බෝමලුවට අඩුවෙන් කතා කරලා වැඩියෙන් බලමු. හිත නිවා ගන්න යන්න තියෙන හොඳම තැන තමයි බෝමලුව. බෝමලුවෙන් පස්සේ විහාර මන්දිරයට හැමෝම යන්න ආසම කරන තැනක් තමයි විහාර මන්දිරය. මොකද හැම පන්සලකම විහාර මන්දිරය කියන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක් වගේ. සිතුවමකින් පටන් ගෙනලා බුද්ධ ප්‍රතිමාව දක්වා වූ මේ විහාර මන්දිරය තුරදී සිත දැනෙන්නා වූ ඒ හැඟීම වචනවලටවත් මිල මුදලටවත් ගන්නවත් කියන්නවත් බෑ. ඒක තමයි බුදුදහමේ තියෙන අපූර්වත්වය. මෙන්න මේ වගේ අපූර්ව පරිසරයක් තුල තමයි ගමේ පන්සල පිහිටලා තියෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයි දවසක ලස්සන තැනකින් හමු වෙනකම් හැමෝම පරිස්සමට. හැමෝටම සුබ නව වසරක් වේවා.